Hello guys, ඔයාලා දෙවිවරුන් මගේ e-commerce application එක තුන්වෙනි වීඩියෝ එක අද කතා කරන්න යන්නේ මගේ කොහොමද version එක වෙන්නේ කියලා. මොනවානේ බයි කරද්දී මම භාවිත කරලා තියෙන pay sandbox කියන pay එකේ මේ payment gateway එක පාවිච්චි කරන්නේ. අපි මේක අද බලන්න යන්නේ කොහොමද පාවිච්චි කරන්නේ මේ backend එක code කරගෙන කොහොමද කියලා. අපි ඉස්සරහම බාණ්ඩයක් බයි කරලා කොහොමද බයි වෙන්නේ කියලා. මෙන්න මේ software එක මේ බාන්න වයි ගන්නවා වයි නමුදුන් නොම සිංගල් ප්‍රඩක්් වෙනවා මෙතන කොන්ටරි ගන්න එකක් කියන්න මහිතස බයි නව දෙන්න ආඩ පන මෙතන්න මගේ බාන්්ඩේ ප්‍රයිස් එක ඊට පස්සේ ප්‍රියතය තුළ ගාන පින්න මග මෙතන කාටය තුරගන්න මේ සෑන් බොස් නම් මේ කරන්න ටෙස්ටින් යකින්දා මගේ සෑන් බොක්්ගේ මට අපිට දීල දිනවා ටෙස්ටිමට පාවිච්චි කන කාඩ් නම්බ මගේ කාඩ් නම්බ ඇත්තා මෙතන පාවිච්චි ගන්නේ නිකං නමත් දෙන්න කලින් කාඩ් නම්බ මේක මගේ සෑන්බොක්ස් ටෙස්ටින් වලට දෙනවා මේ වගේ කාඩ් නම්බර් මේකෙන් තමයි මේක තමයි කාඩ් නම්බර් එක දුරු වෙල් ඉලක්කම් ටික දෙන්න මෙතන එක්ස්පයරි ඩේට් එක ආඩුවෙන් පේමන්ට් අප්රූව් කරනවා ඒ පේමන්ට් එක වෙලා තියෙනවා ආඩතොර පේනවා මෙතන මගේ ඉන්වොයිස් එක ක්‍රෙඩිට් කරනවා මම දැන් පෙන්නන්නම් මගේ මේ කොහොමද බෑක් එන්ඩ් එක කෝඩ් කරලා තියෙන පේමන්ට් එක වෙන්නේ කොහොමද කියලා මම දැන් මගේ VS කෝඩ් එක ආඩ ඉස්සරම් ගියපුවා මම සිංගල් ප්‍රොඩක්ට් වී දාම වයින්ව බටන් එකට මම ඉතින් සිංගල් ප්‍රොඩක්ට් වීගේ ඒකේ මෙතැන් තියෙනවා මයි බයිනාව බට්න එක ඒකට මෙතන උන්ටික්කත් දාගෙන පේනාව කියලා ජයස්ලිටේම් ෆංශනයක් කෝල් කල ගෙනගෙන අනට මෙතන පෝ පඩ පට අයිඩිය තාමතන කෝ කරන්නේ පැතරයන්නේ මයි ජයිස්කුට රීල වෙන්න නම් මගේ පංශන එක වැඩ කරන්න කියලා මයි පංශනයක් හදාගදනම් පේනාව කියලා ඊට පස්සේ අයිඩ කියලා වරහන්තු දාගෙන දෙන ගෙනරගෙන අයිඩිය තමතින් ගන්නේ ටස්සේ වේඩිබල්ලය කොන්ටිටි ගාන ගන්නවා ඩමට ගැන ඇතන කොන්ටිටි ගන එකක්ද දෙගත්ද නැතන් කී ඇති කියල තම තනින් ගන්නේ ඒ එන්න ගාන විතින් අල්ලගන වෙඩිබල්ල එක නෑජෙක් සදාගෙන තියෙනවන් වාරෙක්කස් පිරිකස් කියලා ඩි ස්ටේට් මනසන පංචනයක් හදගෙනවා මෙතන ඉතුරම් බන්නවා මගේ මෙතනවා රෙස්පොන්ස් කියලා වෙඩිබලක දම රෙස්පොන්ස් මේ රිකස් ඩොට රෙස්පොන්ස් ටෙක්ස කල්ල ගන්න මෙතන ඔබ්ජෙක්ටයක් හදාන් තියෙනවා වේඩිබල ඔබ්ජෙක්ටයක් හදන්න ජේසන් වනගෙන පර්චස් රෙස්පොන්සේ ගන්න ඉරවස් මෙතන වේඩිබල ඊමල්ලද මවන්ට ඒටි කල්ල ගන්න හදන් තිනවා මෙත රෙස්පොන්ස එකට සමානන් ඇලට දෙන්න කියෙන පලිස් ලොගින් කටිනෝ කියලා අනිටවස්සේ ඇලට දුන්න එක සමාන ලට්ටගෙනවන ඉන්ඩ ලොකේෂන් කියලා ඉන්ඩෙක්ස් ඩොට්ප එකට විඩටනවා ගැන එහෙම නැත්තන් එල්ස් නම් වා රෙස්පොන්ස් රෙස්පොන්ස් සමානවන් දෙකට ඇලටක් කෙන යෝ ඇඩ්‍රස් නොට කම්පලීට ලගෙන අඩ්‍රස් එක කම්පලීට් නැත්නම් මේ පේමන්ට කරන්න ඇමසේ දැම් මේ දෙකම ටරුවෙන් නැත්තන් ගෙන දෙකම වැල්දින මෙතන තියෙනවා මගේ ගැන දෙකම වැදි කියන්නේ පේමන්ට කරන්න පුළුවන් ගෙන දෙන මගේ පේම පේ කියලගේ එන්න ඔන්ටිය දාගෙන තින මෙතන වාට පෙන්නවා මෙතනින් පේගගේ ඔන් කම්පලීට් පංශන් ඔන් කම්පලීට නොඩ අයිඩ ගන්නවා කොන්සොල්ලෙන් ලොක්
පේමන්ට් කම්ප්ලීට් ඔඩ ID කියලා වැටෙනවා. ඊට පේමන්ට් කම්ප්ලීට් කියලා ඔඩ ID එක පෙන්නනවා. සේව් ඉන්වොයිස් එක දෙනවා. ඔඩ ID එකයි mail එකයි amount එක කොන්ටේ අරගෙන pay කියලාගේ මෙතන .on dismiss ෆන්ක්ෂන් එකකින් අරග පේමන්ට් ඩිස්මිස් වුණා නම් ඒ පේමන්ට් මේ කරගන්න බැරුණ පේමන්ට් එක මාතරේ ගන්න පේමන්ට් ඩිස්මිස් කියලා වෙනවා. ඊට පස්සේ මෙතන හදාගෙන තියෙනවා error කියන විදිය. කියන්නේ මොකද්ද payment pay here.on error equal function on error කියලා. ඒ කියන්නේ error message නම් පෙන්නන්නේ මෙතන මේ console log error plus error කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා මගෙන් variable ටික හදාගෙන තියෙනවා මගේ sandbox එක true වෙනවද බලන්න. merchant ID එක object merchant ID එකත් එක්ක සමානව බලනවා. මෙතන මගේ මේ return URL එක දාලා තියෙනවා මගේ single product view එකට. ඒ කියන්නේ බෙදලා දෙනවා තායි single product view එකට ඉන්න. cancel URL එක දාලා දෙනවා මගේ ඒ single product view එකට. එතකොට not URL එක දාලා තියෙන sample.com කියන්නේ sandbox ලගේම notify එක URL එක. මෙතන order ID එක, ඊට පස්සේ item, amount, currency, hash, first name, last name, email, phone, address, city, country, delivery address, delivery city, delivery country, customer to customer 1 කියලා මෙහෙම අල්ලගෙන තියෙනවා variable එකකින්. ඒ කියන්නේ අර හින්දෙන් date තියෙනවා මේ අල්ලන් තියෙන්නේ. ඊට පස්සේ document get element by id අදාලා තියෙනවා pay here payment error on කියලා. ඊට පස්සේ තියෙනවා මෙතන මගේ Ajax වලින් යවන රික්වෙස්ට් එක යනවා ඔය by now process.php එකට. මම දැන් ඔයාලට කියලා වෙනම බලනවා process එක කොහොමද හදලා තියෙන්නේ කියලා. ඉස්සරම PHP station start එකේ start එකක් දාලා include කරන් කියන connection එක. ඊට පස්සේ check කරනවා මේ set එකකින් check කරනවා session එක user කෙනෙක් ඉන්නවද කියලා. ඉන්නවනම් මේ කියන්නේ මෙහා පැත්තෙන් යන get method එකෙන් යන ID එක අල්ල ගන්නවා $ID කියලා. ඊට පස්සේ quantity එකත් අල්ල ගන්නවා quantity කියලා. ඊට පස්සේ user email එක අල්ල ගන්නවා email කියලා. ඊට පස්සේ array එකට තමයි store කරන්නේ මේ data ටික. array එකක් හදාගෙන තියෙනවා මෙතන. data store මේ අල්ල ගන්න order ID එක unique ID එකක්ද කියලා බලනවා. මෙතන unique ID order ID unique ID එකක් කරනවා. product result product result අල්ලන් දෙනවා database එකට search එක දානවා electoral product ව්‍යා ID එක මෙතනින් ගන්න ID එක මොන product එකද කියලා අල්ල ගන්න අපේ. ඊට පස්සේ ඒක picture shop කරලා product data වලට අරන් දෙනවා. ඊට පස්සේ city එක අරන් දෙනවා address එක user ගේ mail එකට දාලා address එක. ඊට පස්සේ මෙතනින් කරලා දෙනවා number ගන්න බලනවා. ඊට පස්සේ මෙතන if condition ගත්තොත් city නම් equal දෙකට නම් එකට equal නම් your completed address එක completed. කියන්නේ මම address එක ඇතුළත් කරලා දෙනවා. ඉන්න එතකොට මට පුළුවන් මේ payment එක කරන්න. මේ තියෙන්නේ මගේ address ටික තමයි මම යන්න තියෙන්නේ. district එකට district result එක දාන්න database search store from city ID කියලා. ඊට පස්සේ ඒක picture up කරලා තියෙනවා. මෙතන delivery ඉස්සම variable එකක් හදලා තියෙනවා. අර මේ delivery assign කරලා දෙනවා $delivery assign කරලා දෙනවා window එකට. delivery ID එක දැන් මෙතනින් ගන්න delivery district ID එක මොකක්ද කියලා බලලා district ID එක නම් මම එක කියලා දාලා තියෙන්නේ කොළඹ වලට. district ID එක නම් post මේ product data delivery free කොළඹ එක ගන්නවා. delivery එකට කියන්නේ මෙතනට assign කරනවා මේ කොළඹ එකේ යගේ. එසේම නැත්තම් මේ assign කරනවා මේ delivery fee order කියන එකේ value එක assign කරනවා මෙතනට. ඊට පස්සේ මෙතන item ගන්න බලනවා. item එකේ බලනවා product මොනවාද item එකෙන් අල්ලන් ඉන්න product data title එකෙන් title එක දාන product එක අල්ලන් ඉන්න amount එක අල්ලන් දෙන price එක. ඊට පස්සේ price එක ගැන වැඩි කිරීම quantity ගන්න එකතු කරන delivery fee. එහෙම තමයි මගේ calculation වෙන්නේ. දැන් තියෙනවා user ගේ first name එක last name එක mobile number එක address එක city එක. ඉතින් මේ තියෙන මගේ sandbox එකේ merchant ID එකයි merchant secret එකයි ඒ දෙක මගේ sandbox එකෙන් තමයි මම ගන්න තියෙන්නේ. මෙතන තියෙන currency එක LKR කියලා. දැන් මෙතන hash කරනවා මේ මෙතන ඉන්නේ hash කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ pay එකකින් data hash කරලා තමයි මෙතනින් ගන්නෙ. මේ උඩ අපි හදාගත්ත array එක තමයි
එකට ඩේරෙස්ටෝ කරන්න තියෙනවා අරගෙන තියෙනවා ඊට පස්සේ එක්කෝ කරන එහා පැත්තේ JSON වලින් එන්කෝඩ් කරලා යවනවා ඇරේ එක මේ පැත්තට මම වඩ වෙනවා මෙතන JSON වලින් ගන්නවා කියලා ඊට පස්සේ මෙතන තියෙනවා එක්කෝ කරලා 2 කියලා දැන් මෙතන මේ 2 කරලා 2 කියලා කියන්නේ මෙතන 2 කියලා આવොත් මේකේ තියෙන්නේ මේ your address not complete කියලා ඒක තමයි පෙන්නන්නේ 2 කියලා මෙතන response එක හැබැයි 1 කියලා આવොත් user job කියලා නැහැ කියලා මේ විදිහට මගේ payment එකේ back end එක වෙන්නේ අපි ඊළඟ part එකට යමු